තෙරුවන් සරණයි හැමෝටම. මේ ඔයගොල්ලන්ට මම මේ පෙන්වන්නේ අද දිනේ මේ මොහොතේ තමයි මම මේ යන්ත්‍රය ඇන්දේ. දැන් පොඩ්ඩකට ඉස්සෙල්ලා මේ ඇන්දේ මේ තියෙන නාගර්ජුන යන්ත්‍රය. තව මේක වැඩ කටයුතු තියෙනවා. නමුත් මේ දැන් ඔක්කොම කරලා මේ වටේ මේ තනින් තන තියෙන්නේ මේ සුදු කුඩු වාගේ තියෙන්නේ සුදු හඳුන් රත් හඳුන් මේ උඩ තමයි මේ යන්ත්‍රය තැම්පත් කරලා තියෙන්නේ. ඒ වගේම සුදු හඳුන් තෙල් එකක් මෙතන වෙනම තියෙනවා. මේක ගත්තොත් එහෙම මෙන්න මේ විදිහට තමයි මේ තියෙන්නේ. මේක මේ මතුරන්න තමයි සූදානම් කරලා තියෙන්නේ. එතකොට මේක දැන් ගොඩක් දෙනෙක් යන්ත්‍ර මේ කඩවල වල තියෙන බ්ලොක් යන්ත්‍ර රේම ගෙනල්ලා දානවා. නමුත් මෙන්න මේ ඕගොල්ලන්ට පේනවා මෙන්න මේ පන් හින්දෙන් තමයි මේකම යන්ත්‍රය ඇඳලා තියෙන්නේ. මේ පන් හින්දෙන් තමයි ඕගොල්ලන්ට මේ බලා ගන්න තමයි වෙන්නේ. මේක මේ යන්ත්‍රය දැන් පොඩ්ඩකට ඉස්සලා තමයි ඇන්දේ. එතකොට මේ සාමාන්‍යයෙන් ඊට අමාරු රාව කියන ධාතුමාට පලන්දන යන්ත්‍රයක් තමයි මේක. ඊටම අමාරු යන්ත්‍රයක් මේක අඳින්න. එතෙන්දී දැන් පොඩ්ඩකට ඉස්සලා තමයි ඒ වගේම මෙයා නැකත් හදලා උපන් නැකතක් හදලා තමයි මේ යන්ත්‍රය අතර සකස් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි හරියට ඔහුගේ නැකත උප්පත්ති නැකතට පක්ෂියා ඉෂ්ට දේවතාවා අනුව තමයි මේ යන්ත්‍රය සකස් කරලා තියෙන්නේ. එතෙන්දී මේ යන්ත්‍රය කිසියම් කෙනෙකුට මේ යන්ත්‍රය ඔහු නැකත අයිති කෙනාට හැරෙනකොට මේ යන්ත්‍රය කිසිම ප්‍රයෝජනයක් ගන්න බෑ. ඒ වගේම නාගර්ජුන කියන යන්ත්‍රය තමයි මේ තේ සටහන තියෙන්නේ. මේක ලේසියෙන් අඳින්න පුළුවන් යන්ත්‍රයකුත් නෙවෙයි. හොඳට මේවා ඉගෙනගෙන තියෙන කෙනෙකුට පමණයි. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ පේන තනිකර අකුරු කියවන්න පුළුවන් තත්ත්වයට පවතිනවා. මේ අතෙන් තමයි ඇඳලා තියෙන්නේ. මේ ඔක්කොම තියෙනවා මගේ අත් අකුරු පේනවා නේද? මොකද ගොඩාක් තැන්වල තියෙනවා බ්ලොක් වලින් යන්ත්‍රය ඇඳලා නිකන් දාලා සල්ලි ගන්නවා. හැබැයි මම ගානක් කියනවා ඒ ගාන කියලා මම නිකන් දානවා කියන්නෙත් නෑ. මම මේ පිනට දෙනවා කියන්නෙත් නෑ. මං යම් දෙයක් මගේ ශාස්ත්‍රයක් මම දන්න දෙයක් තියෙනවා ඉගෙනගෙන බොහෝම කටුක අත්දැකීම් එක්ක තමයි මේ ශාස්ත්‍රය ඉගෙනගෙන තියෙන්නේ. ඒ නිසාවෙන් ඒ අනුව හරියට තමන් උප්පත්ති නැකතක් හදලා පක්ෂියා ඉෂ්ට දේවතාවා සුබ මූර්ති අනුව තමයි මේ යන්ත්‍රය සකස් කරලා ඒ වාගේ මේ යන්ත්‍රය මතුරන කටයුතු සිද්ධ කිරීම ඒ වගේම කටයුතු හරියට නිමා කරන්නේ මේ හරියට ඒවා ඒ ආකාරයට තමයි තියෙන්නේ. මොකද ඕම් ප්‍රාණාය ඉන්ද්‍රිය ප්‍රාණාය ශ්‍රීනේනේ ස්වාං රීං අනුං සංසවාසිඥාන මංගම් භගවතේ සිද්ධානාගර්ජුනාය පාර්වතී පුත්‍රාය පුත්‍රිය දේශතවාද පිත්ත සර්ව රෝගන්නාසාය නාසාය ජීවදේං රක්ෂ ස්වාහා ඕ ජගතාය ජගත්‍රකං සර්වාර්ථ සර්වසෝපිතං ජගදාං අස්මින් යන්ත්‍රෝ ප්‍රාණපතිච්ඡාං කුරු ස්වාහා ප්‍රාණාය ඉන්ද්‍රිය ප්‍රාණාය ශ්‍රීනේනේ ස්වාං රීං අනුං සංසවාසිඥාන මංගම් භගවතේ සිද්ධානාගර්ජුනාය පාර්වතී පුත්‍රිය දේශතවාද පිත්ත සර්ව රෝගන්නාසාය නාසාය जीवदेयं रक्ष स्वाहो जगता जगद्धक्षं सर्वार्थ सर्वसोभितं जगदारंगस्मिं यंत्रो प्राणप्रतिष्ठां कुरु हे स्वाहा इंद्रायण मगन शंदाजवन निर्मलकांदाजवन निर्मल कालियन मन कालगस्तेन मन नीलायन मन नीलवक्तेन मन इंडियन मन इंडियन मंडलमेन मंडलन मन जामिन मन पन खंडवेराल एल्लाम मन कल्लचिले मडिमडी वेसवा ओम प्राणाय इन्द्रिय प्राणा श्रीनयने स्वाहा ह्रीं संसवासिज्ञान मंगलम भगवते सिद्धनागर्जुनाय पार्वती पुत्री पुत्राय देशतवाद पितृश्रेष्ठ सर्वरोगनाशाय नाशाय जीवदेयं रक्ष स्वाहा जगता जगच्चक्रं सर्वार्थ सर्वशोभितं जगदारंगस्मिन् यंत्रो प्राणप्रतिष्ठां कुरु हे स्वाहा මෙන්න මේ ආකාරයට තව ගොඩක් තියෙනවා මේ ආකාරයට මන්ත්‍ර. ඒ වගේම සිද්ධි පුට මේ ආදි වශයෙන් දිට්ඨි මන්ත්‍ර, ඒ වගේම සිද්ධි මන්ත්‍ර, පුට මන්ත්‍ර මේවා කරන පිළිවෙත් තියෙනවා. ඒ පිළිවෙත් අනුව තමයි මේවා කරන්නේ. ඒ නිසා මේ යන්ත්‍රය මම පෙන්වුවේ ඔයගොල්ලන්ට දරුවනේ
ඕගොල්ලන්ටත් අවශ්‍යතාවයක් තියෙනවා රාහු ග්‍රහතුමාගේ බලපෑම් තියෙනවා නම් ඒ වගේම සාවෘ ග්‍රහතුමා සතුරුව දුෂ්ට ස්ථානයක දෘෂ්ටි වීමක් ඒ වගේම රාහු මාදසාවක් අතුරු දසාවක් ආවට ස්කන්ධයන් නොමැති ග්‍රහතුමා නිසා රාහු ග්‍රහතුමා මොකද අටිකාය මහාවීර්යයන් අටිකාය මහාවීර්යයන් චන්දාදිත්‍ය වර්තනන්තම් භූතන්තං රාහු ප්‍රණාමාම්‍යං මේ ආකාරයට රාහු ග්‍රහතුමාගේ අපලයක් උපද්‍රවයක් පැමිණියේ නම් වහා ඕගොල්ලන්ගේ කටයුතු අඩපණ වෙනවා නම් මනස අවුල් වෙනවා නම් චිත්ත පීඩා ඇති වෙනවා නම් අපහාස නිරා නීති මේ ගැටලු ඇති වෙන්න පුළුවන් ඒ වගේම තමන්ගේ මුදල් පසුම්බි හිස් වෙන්න පුළුවන් ඒ වගේ අතකර ආභරණ ටික බැංකුවට යන්න පුළුවන් මෙන්න මේ වගේ ප්‍රශ්න ගොඩාක් ඒ වගේ ගොඩක් දෙනකොට මනස අවුල් සාගත තත්ත්වයන් චිත්ත පීඩා වැනි දේවල් ඇති වෙන්න පුළුවන් සෙනසුරු ග්‍රහතුමා වගේ තමයි මේ රාහු ග්‍රහතුමා දසාවල් ලැබුවම බොහොම දැනගෙන ඒ රාහු ග්‍රහතුමා කවුද කියලා හරියට දැනගෙන මොන රාශිගතවද ඉන්නේ මොන ස්පුටියකද දැනගෙන මොන නැකතකද ඕ ගමන් කරන්නේ කියලා හරියට දැනගෙන යන්ත්‍රයක් පැලඳගත්තොත් ඔබට හොඳ කරන කින් දේවල් සාර්ථක කරගන්න පුළුවන් ලැබීම මතෙන් සඵල කරගන්න පුළුවන් මොකද මේ රාහු ග්‍රහතුමා සෙනසුරු ග්‍රහතුමා කියලා බය වුණාට මේ අයගෙන් ඉතා හොඳ දේවල් අපිට ලත්පත් කරගන්න හැකියාව තියෙනවා ඒ නිසා අපි දැනගෙන ඒ අය උදව් උපකාරයේ සපෝට් එක ඒගොල්ලන්ගෙන් ගත්තොත් ඒගොල්ලන්ගේ උදව් සපෝට් එක අපි ගන්න ක්‍රමවේදය අපි සකස් කරගත්තොත් ඔබට හොඳ කටයුත්තක් කරගන්න හැකියාව තියෙනවා ඒ නිසා දාළුවනේ ඔයගොල්ලන්ට බලාගෙන තමයි මේ දැන් මේක මම පොඩ්ඩයි මේක පෙන්වුවේ මේ මෙන්න මේ ආකාරයට තමයි යන්ත්‍රයක් දානවා නම් බොරුවට යන්ත්‍රයක් තියෙනවා අර තියෙනවා මේක තියෙනවා කියලා ඔයගොල්ලෝ පේන්න දන්නේ නැහැ එක නැකතකට එක මිනිසෙකුට එක යන්ත්‍රයක් පමණයි හැදියක්කේ යන්ත්‍ර මිටි ගණන් පේලා මතුරන්න කියාවක් නැහැ මිටි ගණන් තියන්න පුළුවන් සාමාන්‍යයෙන් ආරස්සාවක් වගේ දානවා නම් අන්න ඒ ආරස්සාවට දාන යන්ත්‍රය අලුත් කරගන්න මේ ඒ විදිහට කරගන්න පුළුවන්. ඒ නිසා මට ඉතින් කියන්න දිනේ දරුවන්ට ඔයගොල්ලන්ටත් අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ රාහු ග්‍රහතුමාගේ මහදසාවක් ගත කරනවා නම් ඔබ කරන කටයුතු අසාර්ථක නම් ඔබ මනස අවුල් සාගතවත් නේනම් චිත්ත පීඩා එනවා නම් ඒක අරමුණක ඉන්න බැරි වෙනවා නම් ඔබට ඇවිදීම වැඩි කරනවා නම් ඔබට සංසුන් ගතිය නැති වෙනවා නම් මෙන්න මේ ආකාරයට පෙන්වන රාහු මහදසාවක් තමයි තියෙන්නේ. ඉගෙන ගන්න දරුවෝ නම් රාහු මහදසාවක් ලැබුත් අධ්‍යාපනයේ කඩාකප්පල් කරනවා බොහෝ දුරට රාහු ග්‍රහතුමාගේ හැකියාව තමයි ඒ නිසාවෙන් අධ්‍යාපනය කරන දරුවෙක් ඉන්නවා නම් ඒ වගේම විභාග වලට පෙනී සිටින දරුවෝ ඉන්නවා නම් මෙන්න මේ වාගේ අතින් තමන්ගේ අත් දෙකින් ඇඳපු මේ අකුරු තමන්ටම කියවන්න පුළුවන් විදිහේ යන්ත්‍රයක් සකස් කරලා හරියාකාර නැකත පක්ෂියා ඉෂ්ට දේවතා වාරුව වැඩ කටයුතු කරොත් ඔබට ඉදිරියට යන්න හැකියාව මේකේ සපෝට් එක අරගත්තොත් රාහු ග්‍රහතුමාගේ සපෝට් එක ගත්තොත් ඔයගොල්ලන්ට හොඳ ගමනක් ගන්න ඒ වගේම වැඩක් කරගන්න හැකියාව තියෙනවා ඒ නිසා ඔයගොල්ලන්ට මට කියන්න තියෙන්නේ ඒ නිසා ඔබට හැකියාව තියෙනවා මෙන්න මේ ආකාරයට යන්ත්‍රය සකස් කරගන්න ඔබට කැමති නම් මාගේ දුරකථන අංකය මම පළවෙනි සඳහන් කරන 077යි 53යි 93යි 501 077යි 53යි 93යි 501 077යි 53යි 93යි 501 මෙන්න ආකාරයට කතා කරන්න පුළුවන් ඔයගොල්ලන්ට මාව සම්බන්ධ කරගන්න පුළුවන් රාහු ග්‍රහතුමා කිව්වට බය වෙන්න එපා ඕනම කෙනෙක් රාහු ග්‍රහතුමා සතුටු කරගත්තොත් මිත්‍ර කරගත්තොත් එයාගේ සපෝට් එක උදව්ව ගත්තොත් හරියට පුතේ යන ගමන දට සතුටින් යන්න පුළුවන් හැකියාව තියෙනවා මොකද ලෞකික සැප සම්පත් ලබා ගන්න ඒවා ලබා දෙන්න උදව් කරන ග්‍රහතුමෙක් තමයි රාහු ග්‍රහතුමා නැති කරනවා සේම හරියට රාහු ග්‍රහතුමාගේ සපෝට් එක ගත්තොත් හරියට දැනගෙන හොඳ ගමනක් යන්න පුළුවන් හැකියාව තියෙනවා ඒක නම් හැමෝටම තිරුවන් සරණයි